මේක අතු ගාපුවම පුදුම ලස්සනයි. ලස්සනයි. අයිබෝන් යාළුවනේ මේ අද අපේ ගමේ තියෙනවා අන්දරගම කියලා ප්ලේස් එකක්. තාම මේක වැඩ ඉවර නැහැ. එතෙන් තමයි මං ඇවිත් ඉන්නේ. ඔන්න බලන්නකෝ. ඒක තාම නිර්මාණය වෙමින් පවතින මං හිතන්නේ ඉදිරි අපේ අනාගතයේ දරුවන්ට දැක බලා ගන්න වටින ගොඩාක් වටින ස්ථානයක් වෙයි මේක අනාගතයේදී. මේ වගේ අපි දැන් ඉන්නේ ඔක්කොම අන්දරේලා. හරි හරි. මේක අන්දරගම. එතකොට අන්දරගේ පුංචි කාලේ ඉඳන්ම දේවල් තමයි මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ, වෙමින් පවතින්නේ. බලන්නකෝ මේක මං හිතන්නේ ඉස්සරහට අපේ දරුවන්ට අර ගොවි ගෙදර තියෙන මේ තියෙන වීබිස්ස එහෙම තියෙන්නේ. සිල්වර් වීබිස්ස. අපේ දරුවන්ට බලන්න ලොකු දෙයක් වෙයි. මොකද මේ වගේ දේවල් දැන් වියකමින් යනවා. දරුවන්ට දැක ගන්නත් නැහැ. මෙහෙන් ගන්න බා මෙහෙන්නකෝ. මෙහෙන් බහින්න තියෙන්නේ. හරි හරි. හරි. යන්න බෑ මේ තහනම නෙමෙයි. ඔව් ඔව්. මේක කතන්නනේ තියෙන්නේ ඔහොම. මෙහෙම. හරි හරි හරි. බලන්නකෝ ඔයගොල්ලෝ මේ ඉතින්. රජ මේ මාලිගාව. හරි හරි හරි. හරි. මේ අන්දරේ සීනි කනවා පුතත් එක්ක. ඔව් මේ අන්දරේ සීනි කන දර්ශනය. ඉතින් මේවා තාම නිම වෙමින් පවතින දේවල්. තාම මේක මෙතන වැඩ ඉවර නැහැ. අනාගතයේදී ඔයගොල්ලන්ට අපේ පහළ යාගොඩ ගමෙන් දැක ගන්න පුළුවන් මේ වගේ ලස්සනම ලස්සන දරුවන්ට වටින. ඇත්තමයි මේක ගොඩක්ම අපේ දරුවන්ට තමයි වටින්නේ. මොකද අන්දරේගේ දේවල් තමයි අන්දරේ කරපු දේවල් තමයි මේ තියෙන නිර්මාණය කරලා. අන්දරේ පීල්ලෙන් නානවා. ඔතන එනවා පීල්ල. මෙතන මණ්ඩපයක් ගහනවා. හරි හරි හරි. අබානායක ගෲප් ඉන්න. අන්දරේගේ පුංචි කාලේ ඉඳන්ම මේ කරපු දේවල් තමයි මෙතන නිර්මාණය වෙමින් පවතින්නේ. බලන්න මෙතන බලන්න ගොඩාක් දේවල් තියෙනවා. තව මම මේ චුට්ටයි පෙන්නන්නේ. තාම මෙතන නිර්මාණය වෙමින් පවතින තැනක්. තාම ඉදිකිරීම් කටයුතු කරමින් යන තැනක්. ඉතින් අනාගතයේදී ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ලස්සනම ලස්සන දරුවන්ට වටින මේ වගේ ස්ථානයක් දැක බලා ගන්න අපේ ගම්පහ පහළ යාගොඩ. මේක ඇවිල්ලා ලොන්ඩරිය මේ තියදලා ඉස්තිරික දාලා අර දුව හැම ඉන්න ලොන්ඩරි. මේ ඇවිල්ලා තිඹිරිගේ. තිඹිරිගේ. බලන්නකෝ වෙන්න මාතාව දරුවෝ අරගෙන ඉන්නවා. අර යනවා සුද්ධ කරනවා. දැන් මේක පටපැල්ලකින් පොඩ්ඩක් මෙහෙම තියෙන එක ඇතයිනේ. ඇලලක් දාලා. මේ නිර්මාණය කළ තියෙන තිඹිරිගය. මේක තාම නිර්මාණය වෙමින් පවතින දේවල්. මේ තාම මෙතන නිර්මාණය වෙමින් පවතින ස්ථානයක්. මෙතන ඒක කෑම. අමුඩලියෙන් සුදානේ දොරේ. හරි හරි හරි. දන්නවද ඉන්නේ නේ නෑ. ඔව් මං අහලා තියෙනවා. අමුඩලියෙන් සුදාලා ඉන්නවනම් ඇතුලේ ඉන්නවා. අයියා හරි මල්ලි හරි ඉන්නවා. හරි හරි හරි. එක ගේ කෑම කියන එක තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. මේ අර දරුවා හම් වෙනකම් බලන් ඉන්නවා. එළියට වෙලා. දරුවන්ගේ තාත්තා හරිය. මේ තිඹිරිගේ අසල. ඉතින් ඕගොල්ලොන්ට අනාගතයේදී දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ වටින ස්ථානයක් අපේ දරුවන්ට, විශේෂයෙන්ම දරුවන්ට මේ පෝස්ට්මන් වෙන්න ඕන නේද? ඒ කාලේ. අද කාලේ දකින්න නැති දෙයක් තමයි මේ. මේ වගේ කුටි නිර්මාණය වෙමින් පවතිනවා. මේ ඔයාලට මේවා දානවා. මෙතන දම් ගෙදර. මෙතන වෙද ගෙදර. මේ ඉන්නේ. වෙද මහත්තයා ඉන්නවා. හරි හරි. බලන්න ඇවිල්ලා. මේ ඉන්නේ වෙද මහත්තයා. වෙද මහත්තයා මේ ලෙඩා. හරි හරි හරි. මෙයාට ඇඳන් හදන්න අරවම ගිහලා තමයි කැපුණේ. මෙයා මෙන් කියලා වෙද මහත්තයා. මේ ආරච්චිල වගේද? මෙයාද? නෑ මේ අන්දරේනේ. අන්දරේ. තොප්පි දාගෙන ඉන්නේ අන්දරේ. ඒ තොප්පිය දාගෙන ඉන්නේ නිතරම අන්දරේ. ඔව්. හරි හරි. මේ බීට් කොටන කොල්ලා. හරි හරි හරි. දන් ගෙදර අර වදිනවා. මෙයා අම්මන්ඩි දන් දෙනවා. ආවුරුව වඩිනවා. මේ තමයි නිර්මාණය වෙමින් පවතින අන්දරගම. ඉතින් මේ හැම කුටියෙන් කුටියකටම නිර්මාණයක් කරනවා ඒගොල්ලෝ. මේ ඇවිල්ලා මොනවාද මේ කුඹල් කර්මාන්තය. තාමත් මේවා ඉදි වෙමින් පවතිනවා. මම නැවත කියන්නේ මේ තාම මේවා වැඩ ඉවර නැහැ.
මෙතන මේ නක්ෂත්‍ර බලනවා. නක්ෂත්‍ර බලන බලන්නකෝ අර නේද මෙයාට කියනවා ආ. මේකට දාන්න ඕන අහන් වරි පටි කපලා ඔව්. මේ බිත්ති වල එලි තෙල්ලලා ඔව්. මේ තියෙන්නේ තවමත් ඉදි වෙමින් පවතින කුටි. මේ හැම කුටියකටම මොකක් හෝ අන්දරේකින් වෙන සිදුවීමක් ඒගොල්ලෝ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඕගොල්ලොන්ට ඉස්සරහට ආහම දැක බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉතාම වටින. මේ ඉන්නේ අන්දරේ වෙන්න ඕනේ. මේ තොප්පිය දාගෙන නිතරම අන්දරේ කිව්වා. මෙතනින් මේ ළමයින්ට ආපුවම යන්න ආ, කානෝදී හරි හරි හරි. මේ අපි ඇරුවා උකල මේ කාගෙද මේ නිර්වාණ මෙහෙම කරන්න ඕනි කියලා අදහස? මගේ තමයි හරිම වටිනා අදහස. උදා බියදම් කරනවා මෙහෙම කරමු කියලා ඔබතුමා මේ කියනවා. නයි නටවන්න හරි. පාරයින් තියන්න හදන්නේ මේ කම්මල මේ තමයි මෙතන නිර්මාණය වෙමින් පවතින කම්මල. ඔව් කම්මලේ මයින්හම අරවම ඔක්කොම හදන්න ඕන අතන මොකද්ද මාමේ? අතන ඉතින් ඇවිල්ලා මේ වඩු රාලා ඉන්නේ යතු ගානවා මේ ඉතින් යතු ගාන හැටි දාලා හරි. තියෙන වරක් කලේ අරවම කියලා යතුකට ඔක්කොම තියන්න ඕන මේ ලාඩම් ගහන හරක්ට ලාඩම් ගහන එක මේ ඕගොල්ලන්ට මේ වගේ දේවල් නම් අද කාලේ දකින්නම නැති දෙයක් තමයි මේ නිර්මාණය වෙමින් පවතින එක. හරක්ට ඒ කාලේ ලාඩම් ගහනවා කියලා ගහලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ඔයගොල්ලන්ට මේවා නිර්මාණය ඉවර වුණාට පස්සේ බලා ගන්න පුළුවන්. ඔයාලා මේ ඔයා ලියන්නකෝ මේ අන්දරේ ගම මේ සද්විල් ගම්මානේ ෆොටෝ බලන්න පියවලා ලාඩම් ගහන හැටි ඔක්කොම ලියනවා. එතකොට සරදිල් ගම්මානේ නිර්මාතෘවරයාම තමයි මේ අන්දරේ ගමත් නිර්මාණය කරමින් පවතින්නේ. මූත්‍ර ශිල්පියා සරදිල් ගම්මානේ මූත්‍ර ශිල්පී නිර්මාතෘ මහත්මයා තමයි මෙතන අන්තරගම නිර්මාණය කරමින් පවතින්නේ. මෙතන දාන්න යන්නේ කඩේ කෝපි කඩේ. කෝපි කඩේ හරි. මේ වෙලේ තැබෑරුම. මෙතන නිර්මාණය වෙමින් පවතින තැබෑරුම. ඔය ඉන්නේ මේ බීලා ඉන්නවා. අර තැබෑරුම ඉන්නවා. වෙරි වෙච්ච මහත්තයෙක් ඉන්නවා මෙතන. මේ තැබෑරුම රේන්දරාල අයිතිකාරයා පොට් එක දාලා පොකට් එක ගහලා රේන්දරාල. ඔන්න බලන්න හරිම වටිනවා. ඉතින් අපි අහලත් නැති වචන නේද රේන්දරාල. ඒ වගේ දේවල්. මෙයා කවුද? තැබෑරුමට එන කෙනෙක්ද? මේව තව තැන්පත් කළා නෑ. හරක් ඉන්නවා ගමේ හරක්. මෙතනත් ගියයි නේද? එතෙන් තමයි යන්න පාර තියෙන්නේ. හරි. මේ වීබිස්සක් නිර්මාණය කරපු වීබිස්ස මේ ගැමි ගෙදරට නිර්මාණය වෙමින් පවතින මේ ගොවි ගෙදරට මේ තොරම්බල්කාරය එන්නේ. අන්න හරි තොරම්බල් ඒ කාලේ හිටියානේ තොරම්බල් කාරයෙක්. රෙදියක් කියන්නේ හරි. අතන උඩ මොකද්ද මාමේ? අතන උඩ එක මාලිගාව. මාලිගාව නිර්මාණය වෙනවා අන්න අර උඩ. එකගේ නෑ අතේ උඩට. මේ පැත්තම තියෙනවා. හරි. උඩ ගල්තලා උඩ තියෙනවා නේද? ඒ හදනවා අපි කබානා. හරි. අන්න ගල මුදුන නිර්මාණය වෙමින් තියෙනවා මාලිගාවක්. ඔය තියෙන්නේ ඔන්න මම zoom කරලා වලට පෙන්නුවා. ඉතින් බලන්න ඕගොල්ලොන්ට අනාගතයේදී බොහෝ ඉක්මනින්ම අන්දරගම බලන්න ඉන්න පුළුවන් ගම්පහ පහළයාගොඩට. අජුරු දඩේ මේ යනවා. හැමතියක් එක්ක. හරි. මේ දෙන්නගේ වඩු බාහිර ආදිය තමයි අන්දරේ පිටපස්සෙන් කැලේ යනකොට කරගහන් යන්නේ. හරි. එතකොට අජුරන්ට හිතෙනවා අන්දරේට විහිළුවක් කරන්න ඕන කියලා. අන්දරේ බූරුවෙක්ගේ බඩු කරේ තියාගෙන යන්නේ කියනවා. අනේ හරියවන්න මම බූරුව දෙන්නගේ බඩුනේ අර යන්නේ කියනවා. හරි. එයා කියන බූරුවෙක්ගේ බඩු කියලා. අන්දරේ කියන බූරුව දෙන්නගේ බඩු. කියන්නේ අන්දරේ රජතුමාට බූරුව නොකිය කිව්වා. හරි. මේ රජතුමා අර පිටිපස්සෙන් ඉන්නේ අන්දරේ බඩු උස්සගෙන යන්නේ. ඒ වාය. හරි. දැන් ඔයාගේ වත්තට ඕන රූපයක් නෙලන්න